ලෝක ඉතිහාසයේ ප්‍රබලතම ස්වාභාවික වේසනයේ අත ළඟයි හැමෝම ලෑස්ති වෙන්න. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිල වශයෙන් අනතුරු හඟවයි. මේ දරුණු ස්වභාවික වේසනය නිසා අපේ රට ආයිත් කබලෙන් ලිපට වැටෙයිද? ඉදිරි මාස කිහිපය තුලදී ලෝක ඉතිහාසයේ ප්‍රබලතම එල්නිනෝ කාලගුණ වේසනයකට මුහුණ දීමට සිදුවන බවත් මේ නිසා ලෝකයේම වෙනස් වී හැකි බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හදිසි දේශගුණික අනතුරු හැඟවීමක් ලෝකයටම නිකුත් කරලා තියෙනවා. කොහොම වුණත් විද්‍යාඥයන් නම් කියන්නේ මේ එල්නිනෝ වේසනය ලෝක ජනගහනයෙන් මිලියන 50ක් පමණ මරා දමපු 1877-1878 මෙගා එල්නිනෝ වේසනයත් විඳ දමමින් ලෝක ඉතිහාසයේ ප්‍රබලතම සුපර් එල්නිනෝ වේසනය විය හැකි බවයි. එල්නිනෝ කියන්නේ මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වයේ ඉහළ යාම හේතුවෙන් ඇතිවන බරපතල ස්වභාවික කාලගුණ තත්ත්වයක්. එල්නිනෝ තත්ත්වයකදී පැසිෆික් සාගරයේ ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ යමින් උණුසුම් ජල තට්ටුවක් සාගරය පුරා පැතිර යනවා. සාමාන්‍යයෙන් ප්‍රබල සුළං දහරා පැසිෆික් සාගරයේ උණුසුම් ජලය ආසියාව සහ ඕස්ට්‍රේලියාව දෙසට තල්ලු කරනවා. නමුත් එල්නිනෝ වේසනයකදී සුළඟේ සැර අඩු වීමෙන් උණුසුම් ජලය දකුණු ඇමරිකාව දෙසට ගමන් කරනවා. සුපර් එල්නිනෝ තත්ත්වයක් කියන්නේ පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2ක් හෝ ඊට වැඩියෙන් ඉහළ යන නිසා ලෝකේ පුරාවටම අධික තාප දහරා ගමන් කිරීමේ සංසිද්ධියකට. පැසිෆික් සාගරයේ මීටර් 100 ගණනක් ගැඹුරින් සාමාන්‍ය තත්ත්වයට වඩා සෙල්සියස් අංශක 6කින් පමණ උණුසුම් ජල කඳක් පෙරදිගට ගමන් කරමින් තිබෙන නිසා මේ එල්නිනෝ වේසනය සුපර් එල්නිනෝවක් දක්වා වර්ධනය වී හැකි බවයි අනුමාන කෙරෙන්නේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව මෙම තත්ත්වයේදී ලෝකේ පුරාවට අධික තාප තරංග ගමන් කරනවා. මේ නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් නැතම් ප්‍රදේශවලට දැඩි නියඟ, ගම් වතුර, ලැබුගිනි අපද ඇති වෙන්නත්, තවත් ප්‍රදේශවලට ගම් වතුර සහ දැඩි වර්ෂාපතනයක් ඇති වෙන්නත් පුළුවන්. සාගර කලාපයේ කාලගුණ තත්ත්වයන් වෙනස් වීම නිසා ධීවර කර්මාන්තය අක්‍රිය වෙනවා, රෝග පැතිරෙන්න ගන්නවා වගේම කෘෂි කර්මාන්තයට දැඩි බලපෑම් සිදු වෙනවා. මෝසම් වැසි දුර්වල වේවි. ආර්ථික විනාශ ඇති වේවි. මේ තත්ත්වය දේශපාලන අර්බුදයක් දක්වා වුණත් දුරදිග යන්න පුළුවන්. කොහොම වුණත් සාමාන්‍ය වියලි කාලගුණයක් පවතින කාලයකදී වුණත් අධික වර්ෂාපතනයක් පවා ලැබෙන්න පුළුවන්. මේ නිසා ඕස්ට්‍රේලියා, ඉන්දියා සහ ඇමසන් ප්‍රදේශවලට අධික වියලි කාලගුණයකුත් නියඟ සහ ලැබුගිනි ඇති වෙන්නත් පුළුවන්. දකුණු ඇමරිකානු කලාපයට සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහ ගම් වතුරක් ඇති වෙන්න පුළුවන්. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම්තුමියට අනුව 2026 වසරේ ජුනි සහ අගෝස්තු අතර කාලයේදී එල්නිනෝ තත්ත්වය ඇතිවීමේ 80%ක සම්භාවිතාවක් තියෙනවා. මේ සම්භාවිතාවය සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයකදී 90%ක් දක්වා ඉහළ යන්න පුළුවන්. මේ විදිහට 1877ත් 1878ත් අතර වූ මෙගා එල්නිනෝ තත්ත්වයකදී ලෝක ජනගහනයෙන් මිලියන 50ක් පමණ ඍජු සහ වක්‍ර විදිහට බලපෑම නිසා මිය ගිය බවට සඳහන්. 1975 සිට 2024 දක්වා ශ්‍රී ලංකාව එල්නිනෝ තත්ත්ව 17කට පමණ මුහුණ දී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ වසරේ ජූලි සහ අගෝස්තු අතරේදී ලංකාවට එල්නිනෝ බලපන්න පුළුවන්. 82කට වැඩි සම්භාවිතාවයකින්. මේ නිසා ලංකාවට නියම් තත්ත්වයක් ඇති වෙන්න තමයි ලොකුම බලපෑම තියෙන්නේ. 2026 දෙසැම්බර් සිට මිලක වසරේ ජනවාරි පෙබරවාරි වෙදි මේ තත්ත්වය ඉතා ඉහළ යන්න පුළුවන්.